අයිබෝන් හිතවතුනි සුබ දැසනක් අද සැප්තැම්බර් මාස 1 වෙනිදා අඟහරුවාදා දවසක් අපි අරබන්නට සූදානම් ස්වර්ණවාහිනිය අද දවසේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි සැප්තැම්බර් මාස 1 වෙනිදා විවිධ හේතුන් නිසා විවිධ රටවල් වලට සුවිශේෂී වූ දවසක්. නමුත් ශ්‍රී ලාංකිකයන් වන අපට 2015 වසරේ සැප්තැම්බර් මාස 1 වෙනිදා සුවිශේෂී වන්නේ වෙනත්ම හේතුවක් මත. ඒ අද ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව අභිනවයෙන් රැස්වන දිනය නිසා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ඒ වගේම විශේෂයෙන්ම කතානායක විපක්ෂ නායක ඇතුළු තනතුරු රැසකට සුදුස්සන් තෝරා ගැනීමට නියමිතයි. මේ සියලු දේවල් අතරේදී අපි මතක් කරන්නට කැමති මේ පාර්ලිමේන්තුව තෝරාගත්තේ ඔබයි. ඔබ සුදුස්සන් පත් කරවන්නට ඇති ඔබේ මහජන නියෝජිතයන් ලෙසින්. ඒ වගේම සමහරක් අවස්ථාවල ඔබ ප්‍රතික්ෂේප කළ පුද්ගලයිනුත් මේ පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඇති. ඒ විවේචනය, ඒ විමර්ශනය අපි දිගටම තබා ගනිමු. අපි එක්තරා ආකාරයකට සම්මාදම් වෙමු. මේ පාර්ලිමේන්තුවෙන් වඩා යහපත් මහජන සංවාදයක් නිර්මාණය කරගනිමින් ඉදිරියට යන්නට වඩා යහපත් සමාජයක් වෙනුවෙන්. ඉතින් ඒ සම්මාදම ඔබ තුල තබා ගන්නට ආරාධනා කරමින් මේ අරබෙන්නේ හිතවතුනි ස්වර්ණවාහිනියේ අද දවස. හිතවතුනි වැඩසටහන ආරම්භන්නට ප්‍රථමයෙන් මේ කෙටි මතක් කිරීම මේ වැඩසටහන සම්බන්ධ වන ගෞරවනීය ආරාධිතයන් සඳහන් කරන්නා වූ ඇතැම් ආයතන නාම පුද්ගල නාම හෝ චෝදනා ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු නෛතික වගකීමක් ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයක් ලෙසින් නොදරන බව කරුණාවෙන් සලකන්න. ඉතින් මේ අද දවසේ අපේ ආරාධිතයා ගෞරවනීය ආරාධිතයා ඔහු මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතරණ මහත්මයා ඔබ දන්නා ලෙසින්. සුබ දවසක්. සුබ දවසක් ඔබටත් ඒ වගේම වැඩසටහන නරඹන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක සියලු දෙනාටත්. දැන් ආණ්ඩුවේ කියලා ෂුවර්ද? ඔව් ඉතින් පැහැදිලිව දැන් අපි ඉතින් හිටලා අමතක වෙන වෙලාවල් නැද්ද? අර මෙහෙමයි ඉතින් අර මොකද අර බලුවල්ගේ 7 අවුරුද්දක් උණුපුරුකේ දාලා එළියට ගත්ත ගමන් ආයෙ රෝල් වෙනවා වගේ. මේක 7 අවුරුද්දක් නෙමෙයි අවුරුදු 20ක්. අවුරුදු 20ක් හැබැයි මම දේශපාලනයේ හිටියේ එයින් අවුරුදු 11ක්. දල වශයෙන් ඒ අවුරුදු 11ක් අර විපක්ෂේ හිටපු නිසා මැතිවරණ වේදිකාවලදී සමහර වෙලාවට මේ ආණ්ඩුව කියලා බැනපු බැනිල්ල ආපු වෙලාවල් තියෙනවා. නමුත් ඉතින් අර මීටරේ මේ ඒක වට වැඩ ගන්න පටන් ගන්නවා. ඔව් මේ ඒක ටංකාර කියනවා මේ දවස් 168ක අපේ ආණ්ඩුවක් තිබුණා කියන එක මතක් කරලා දෙන හින්දා ඒක ගාන්න ට්‍රැක් එකට ගන්න පුළුවන්. නමුත් දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඉස්සරලා ලැබුණේ පින ආණ්ඩුවක් කියලා ඉවර වෙලා. නමුත් දැන් අනිවාර්යෙන්ම මේ ඔබතුමන්ලගේ ආණ්ඩුවක්. ඉතා පැහැදිලිව මම ඒක අපේ ආණ්ඩුවක් කියනට වඩා ජනතාවගේ ආණ්ඩුවක් විදිහට හඳුන්වලා දෙන්න කැමතියි. පහුගිය ආණ්ඩුවත්? පහුගිය ආණ්ඩුව කියන්නේ දවස් 1999 ආණ්ඩුව. ඔව් ඒකත් මම විශ්වාස කරනවා. මොකද ඒකට හේතුව ජනාධිපතිවරයා පත් වුණා. ජනාධිපතිවරයා පත් වෙනකොට අපේ තර්කය උනේ ජනාධිපතිවරයා තමයි ජාතික මැතිවරණයක අවසාන වශයෙන් පත් වුණු කෙනා ඒ මොහොත වෙනකොට. දැන් වෙනකොට ජාතික මැතිවරණය අපේ මැතිවරණේ. ඒතකොට අවසාන ජාතික මැතිවරණයේදී පැවති ජනාධිපතිවරයා සහ පැවති ආණ්ඩුව කියන කාරණා සම්බන්ධයෙන් ජනතාව දරපු මතය වෙනස් වෙලා තිබුණ බව පේනවා. ඒක අපි ජනවාරි 9 වෙනිදා ප්‍රතිඵල කියන දවස් වෙනකොට දැක්කා. ඒ නිසා ඒ ජනවරම ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට ලැබුණු ජනවරමක් වුණත් ඒ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක විදියට ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ගමන්ම ඔහු පැහැදිලිව කිව්වා ජනවාරි 9 වෙනිදාට ඔහු දිනලා ජනාධිපතිවරයා විදියට දියුරුම් දෙනවත් සමගම අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙන රනිල් වික්‍රමසිංහ මහතා කියලා. ඒතකොට ජනාධිපතිවරයාට වර්ණයක් ලැබුණු බව ඇත්ත. හැබැයි ඔහු සඳහන් කරපු අග්‍රාමාත්‍යවරයා පත් වෙන්නටත් එය ශක්තියක් වුණා රනිල් වික්‍රමසිංහ මහත්මයාට. ඒ නිසා මේ ඇත්තම මේ තිබුණේ පින් ආණ්ඩුවක් පින් අගමැතිවරයෙක් කියලා කිව්වේ දේශපාලන කුහකයන් සහ ඒ ජයග්‍රහණය දරා ගන්නට බැරි අය. අපි ආරාධනා කරලා බලමු ඔබතුමන්ට දැන් කතා කරන්න ඒ දේශපාලන කුහකයන් යලිත් වතාවක් ඔබතුමන්ලාගේ රජයත් සමග එකතු වී තිබෙනවාද? බුද්ධික පතරණ මහත්මයාගේ අදහස ඒ පිළිබඳව කුමක්ද යන කාරණාව පිළිබඳව අපි කතා කරන්නට නියමිතයි. නමුත් ඊට කලින් සඳහන් කරන්නට ඕනි පසුගිය මහ මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ඔබට මනාප 98,815ක සංඛ්‍යාවක් ලබා දෙමින් කැමැත්ත පළ කළා. අවංකවම ඔබ තෘප්තිමත්ද? ඉතා පැහැදිලිව. ඒ කියන්නේ මේ මම වපුරපු අස්වැන්නනේ. දැන් අපි
අපි තනකොළයට ඉස්සොත් තනකොළ තමයි පැලවෙන්නේ. අපි වී ඉස්සොත් තමයි අපිට ආයි වී කරල් වලින් හාල් ගන්න පුළුවන් වෙන්නේ. මම අවුරුදු 11ක් විපක්ෂයේ හිටියේ අර දවස් 100 ගණන හැරුණුකොට විපක්ෂයේ සිටීමින් මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 7 ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16 ග්‍රාම නිලධාරි වසං 650 ඒ තුල පිහිටි කුඩා ගම්මාන 1658 හරි ජනතාව සමග ගෙන ගියපු වැඩපිළිවෙලත් අනිත් පැත්තෙන් මොන බාධක ආවත් මොන කම්කටොළු ආවත් නොසලී එක්සත් ජාතික පක්ෂය තුල සිටීමින් පක්ෂය රකින්න ඕනේ කියමින් පක්ෂය තුල මම ගෙන ගිය භූමිකාවත් විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට අවුරුදු 5 මාස කීපයක් ගත කරපු කාලය තුල අර මිනිස්සුව ගහපු කතිරට පින් සිද්ධ වෙන්නේ 150 බත් එක කාලා පාර්ලිමේන්තුවේ බුදිය ගත්ත മന്ത്രിවරයෙක් නොවි පාර්ලිමේන්තුව තුල මට පුළුවන් උපරිම ව්‍යවස්ථාදායක ක්‍රියාවලට පමණන්නේ ජනතා ප්‍රශ්න උපදේශක කාර්ය සභා මහජන පෙත්සම් කාර්ය සභා මේ සියල්ල හරහා ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුව අරගල බිමක් සංවාද මණ්ඩපයක් බවට පත් කර ගැනීම වෙනුවෙනුයි ජනතාව මේ මට ඡන්දය දුන්නේ. ඒ ජනතාව පිළිබඳව ඔබ තෘප්තිමත්. නමුත් මම ඔබට යෝජනා කරනවා මැතිතුමනි නෑ ඔබට තෘප්තිමත් වෙන්න බෑ. මොකද මේ ආසන සංඛ්‍යාවේ මේ කුඩා ගම්මාන සංඛ්‍යාව එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම ගත්තොත් මාතර දිස්ත්‍රික්කයේ ඔබට වඩා සම්පූර්ණයෙන්ම අලුත් නවක අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිරෝෂන් ප්‍රේමරත්න කියලා. නමුත් එතුමත් ඔබතුමාට වඩා මනාප සංඛ්‍යාවක් ගන්න ඔහු ගන්නවා 99762ක්. ඔබටත් වඩා අලුත් කෙනෙක්. මුකුත්ම කළ නැති කෙනෙක්. හැබැයි ඔහුගේ දේශපාලන දැක්ම වෙනුවෙන් ඔහුගේ දර්ශනය වෙනුවෙන් කෙනෙක් ලබා ගන්නවා. මෙමය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දෙ දුන්නු අය හරි. ඒ ඡන්ද දෙන ගමන් නිරෝෂන් ප්‍රේමරත්න සහෝදරයාට ඒ ජයග්‍රහණය ලබා දීලා තියෙනවා. ඒ වගේම ඩල්ලස් සලහ පෙරුම අමතුමාට ජයග්‍රහණ ලබා ප්‍රථම ස්ථානය ලබා දීලා තිනවා. දැන් අපි කිව්වොත් සංසන්දනය කරන්න බෑනේ ජිරාෆ් කෙනෙකුයි රිලවෙකුයි. ඒ වගේ තමයි. ඔබතුමා ලියන දැන් රිලවගේ තත්ත්වේ මාතර. මම එහෙම කියන්නේ නැහැ. ඔබට ඒ විදිහට දකින්න පුළුවන් මට ඒක අනිත් විදිහට දකින්න පුළුවන්. ඒක කැමති කෙනෙක්ට කැමති විදිහට තේරුම් ගන්න පුළුවන්. වැඩිපුර ඡන්ද ලබා ගන්නවා. අපි ජිරාෆ් රිලවයි කියලා රිලව නිකන් ටිකක් අප්සෙට් සතෙක් කියලා හිතනවා නම් අපි වෙන සතෙක් දෙන්නේ නැහැ. අප්සෙට් කමක් නැහැ ඔබතුමාට ගත්තේ. අපි ගමුකෝ එහෙමනම් මුවෙකුයි හාවෙකුයි කියලා. බොහොම අහිංසක සත්තු දෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අර රිලවා කියන සතා පිළිබඳ පොඩි අප්සෙට් කමක් තියෙනවනේ. ඉස්සෙල්ලෙන් උත්තරේ තමයි බාර ගන්න ඕනේ. මොකද ඒක තමයි නිවැරදි සහ ඇත්ත අවංක මේ දෙක සංසන්දනය කරන්න බෑ. ඒකට හේතුව මම මේ විදිහට කියන්න. මට මිය යන්නට දින කිහිපයකට ප්‍රථම මම මාධ්‍යකරුවෙක් විදිහට සිටිද්දී මට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග කතා කරන්න අවස්ථාවක් ලැබුණා. මියගිය ප්‍රේමරත්න මාපිටිගම් මහතාගේ සම්බන්ධීකරණයක් තුල මම ඒතකොට මාධ්‍ය ආයතනයක කටයුතු කරද්දී. ඒතකොට ඔහු කිව්වා වරක් මම 77 බලයටපත් වෙලා ජනාධිපතිවරයා විදියට ඉන් මාස කිහිපයකට පස්සේ මුලින්ම අග්‍රාමාත්‍යවරයා ඉන් පස්සේ ජනාධිපතිවරයා වෙනවත් සමගම ඒ වකවානුවේ මම වෙළඳපොළ අර්ථක්‍රමය ඇති කරා. ඇති කරාම මට යන්කිඩිකී කියපු අය ජේ.ආර්. ඇමරිකාව පිළිකන්නක් බවට ලංකාවපත් කරනවා කියලා උපහාස අපහාස කරපු බොහෝ දෙනෙක් 1994 වෙනකොට නැත්නම් 1977 ඉඳලා අවුරුදු 17කට පස්සේ වෙළඳපොළ අර්ථක්‍රමයේ පිළිගත්තා. එතුමා කිව්වා සිරිමා බණ්ඩාරනායක මැතිණියත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් කියන නම් දෙකම කියලා පිළිගත්තා. එහෙම කියලා ගමන් මගෙන් ඇහුවා මේ තරුණයා විශ්වාස කරනවද ඒ කියන්නේ බණ්ඩාරනායක මැතිණියගේ ඒ චන්ද්‍රිකා මැතිණියගේ මොලේ තියෙන මගේ මොලේට වඩා අවුරුදු 17ක් පස්සෙන් කියලා. ඉතින් මේ කාරණේදී කියන්න තියෙන්නේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ජනතාවගේ මොලේයි එක්සත් ජනතා නිදහස් සන්ධානයගේ මොලේයි සංසන්දනය කරන්න එපා. අංක 1. අංක 2 ඔය වගේම සිද්ධියක් වුණා ගියවරත් 2010 මහමැතිවරණේ 2010 මහමැතිවරණේ වෙනකොටත් මම අවුරුදු 6ක් විතර මාතර දේශපාලන භූමිකාවේ හිටපු කෙනෙක්. හරි. මම ඒ දේශපාලන භූමිකාවත් සමගම 62499ක් මනාප අරගෙන තමයි ගියවරපත්. එවරත් වැඩිම මනාප එක්සත් ජාතික පක්ෂ ලයිස්තුවේ. හැබැයි එවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත් උනේ සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය ඇමතිතුමා. එතකොට ඔබට යන්න පුළුවන් අර www.mantri.lk වෙබ් අඩවියට. ගිහිල්ලා බලන්න පුළුවන් ඔහුගේ භූමිකාව සහ මගේ භූමිකාව පාර්ලිමේන්තුව තුල. බැලුවොත්
මාතර දිස්ත්‍රික්කේ ජනතාවට පේනවා ගිය පාරේ යවලා තියෙන්නේ ගිරවෙකුයි ගොළුවෙකුයි කියන එක. හරි සංසන්දනය අපි ඔබට බාර කරනවා. නමුත් මම මතක් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂයට මාතරින් 1,86,675ක ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. සමස්තයක් වශයෙන් ප්‍රතිශත 39.08යි. ආසන 3යි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2,50,505යි ඡන්ද ප්‍රමාණය 52.44යි ප්‍රතිශතය. ආසන 5යි. මේ මතක් කිරීමක්. දැන් ඔබ සඳහන් කරනවා එක අවස්ථාවකදී ප්‍රසිද්ධ හමුවකදී එක ඡන්දයක් සඳහා ඔබ වියදම් කළේ රුපියල් 1,783ක් පමණයි කියලා. නමුත් ඔබම සඳහන් කරනවා තවත් අපේක්ෂකයින් රුපියල් 3,600ක් එක ඡන්දයකට වියදම් කළා කියලා. ඇත්තද මේ කතාව? ඔව් මට ලැබිලා තියෙන වාර්තා අනුව මම ගණන් හදලා බලපුවාම මට පෙනිච්ච ප්‍රතිඵලය තමයි මම කිව්වේ. සහ මට ඡන්ද කාලේ සමහර වෙලාවට සමහර කෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා ගිහිල්ලා කියලා තියෙන්නේ ඒ මනුස්සයා ලයිස්තු 11 වෙනියවත් මොකද ලයිස්තු 11 හිටියේ 11 වෙනියවත් එනකන් නෑ කියලා. හේතුව අපේ ගෙදරට ආවොත් ගෙදර හිටියේ අම්මයි තාත්තයි ගෙදරයි විතරයි. අපේ ගෙදර දන්සල් තිබ්බේ නෑ. අපේ ගෙදර ඇවිල්ලා මං හිතන්නේ මුළු ඡන්ද කාලේ සමස්ත මැතිවරණ කාලය තුලම අපේ ගෙදර කියන කුටුම්බයේ ඉන්න සමාජිකව හැර මුළු ඡන්ද කාලෙම බත් පිඟන් 50ක් කාපු අය නෑ මුළු ඡන්ද කාලෙම. තේකෝප්ප 75ක් බීපු පිරිස් නෑ. ඒ කියන්නේ අපේ ගෙදරට එහෙම මිනිස්සු වෙන්නේ නෑ. මේ මැතිවරණ නෙමෙයි මම දැන් 4 සැරයක් මල ගේට්ටු වහලා ඇති. අපෝ නෑ. අපේ ගෙදර එහෙම ගේට්ටු නෑ. ඔබ ආවොත් වෙනවා. අපේ ගෙදර එහෙම ගේට්ටු නෑ. අපේ ගෙදර කොටිම කියනවා අපේ ගෙදර මම දේශපාලනට එනකොට නම් අපේ ගෙදර හිටියා මේ සුනකෙක්. මේ දැන් බල්ලා කියන එක හොඳ නෑ පාවිච්චි කරන්නේ. අර රිලා වගේ වුණත් එහෙම ඒ නිසා පරිස්සම් වෙන්න කතා කරන්න ඕනේ. අනිත් එක ආණ්ඩු පක්ෂ മന്ത്രിවරු වුණාම ටිකක් කොහොමදත් වගකීම් වෙන්නේ වෙනදට වඩා රජ කෙනෙක් කැඳෙව්වලු පුජ්‍යලෙක්. ඔහු ඒ ප්‍රදේශේ හොඳට වැඩ කරනවා කියලා ආරංචි වෙලා. රජුරෝ සීමදිරි කවුලෙන් බලන් ඉන්නකොට ඔහු ආවේ දැන් සාමාන්‍ය මාලිගාවලට එනකොට තියෙනවනේ එක එක ආරක්ෂක කඩුළු ඒ වගේ ඇලක් තිබුණලු. ඒ ඇලේට උඩින් පැනලලු ආවේ. ඇවිල්ලාම තනතුරක් දීලා පිටක් කරා. දැන් ආයි රජුරෝ එයා යනවා. රජුරෝ සීමදිරි කවුලෙන් බලන් ඉන්නකොට දැක්කලු අර ඇලෙන් මිනිහා බැහැලා තමයි යනකොට වෙලා තියෙන්නේ. ආයි කැඳෙවලු. මේ එනකොට ආවේ ඇලට උඩින් පැනලා. යනකොට ගියේ ඇලට බැහැලායි ගොඩ වෙලා. ඇයි එහෙම කරේ කියලා. නෑ මම ආවේ නිකම්මෙක් විදියට. යන්නේ. යනකොට මම යන්නේ තනතුරක් එක්ක. ඒ නිසා මම වත් පිළිවෙත් පුරන්න ඕන තරම්. ඒ වගේ තමයි දැන් අර ආණ්ඩු පක්ෂයේ ඔබතුමාට රජ කෙනෙක් වීමේ බලාපොරොත්තුවක් තියෙනවද? මම රජාගේ භූමිකාව නෙවෙයි. මම අහිංසක මිනිහාගේ භූමිකාව. ඒ නිසා තමයි හරි. ඔබේ මිල ගණන් නිවැරදි කියලා අපි මොහොතකට හිතමු රුපියල් 1,783. නමුත් ඔබ කොහොමද අනෙක් පුද්ගලයන්ගේ අපේක්ෂකයින්ගේ මිල ගණන් මේ තරම් නිවැරදිව සඳහන් කරන්නේ? මොකද උන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. 3,600ක් වියදම් කරනවා. ඔබත් දන්නවා මමත් දන්නවා. අපි දෙන්නම ඔබ අනාගතේ දේශපාලනය කරයිද කරයිද දන්නේ නැහැ. මේ මමත් එහෙම කියපු කාලයක් තිබුණා. මට මතක විදිහට අයිසන්හාවර් කියලා ජනාධිපතිවරයෙක් හිටියා ඇමරිකාවේ. ඔහු ඉතා ප්‍රසිද්ධයි. ඔව්. ඔහු වරක් ගියාලු ඇමරිකාවේ පිස්සන් කොටුවක් බලන්න. අපි කියමු මානසික රෝගීන් ඉන්න තැන. එතන හිටපු මානසික රෝගියෙක් ඇවිල්ලා තම්සේ කවුද කියලා. එයා කිව්වලු මම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අයිසන්හාවර් කියලා. ගමන අහිංසක විදිහට අර මානසික රෝගියා මෙයා දිහා බලාගෙන ඉඳලා කිව්වලු මමත් මෙතෙන්ට ආපුම කාලේ ওই විදිහටමයි කිව්වේ. මෙහෙ මහතුරු දෙන බෙහෙත් ටික බීපුවාම ওই ගතිය ඇරිලා යයි කියලා. ඉතින් ඒ වගේ මමත් දේශපාලනට එන්නේ නැහැ කියලා කියපු මාධ්‍යකරුවෙක් විදිහට හිටපු කාලයක් තිබුණා. ඒක කියන්නේ හැබැයි ඔබ වෛද්‍ය ශිෂ්‍යෙක් වෙලා හිටපු කාලෙකුත් තිබුණා. ඔබ දන්නවනේ සෑහෙන දෙනෙක්ට අපි නොකියුවට අපි හැමදෙනාටම කිසියම් ආකාරයක මානසික රෝගයක් තියෙන්න පුළුවන් කියලා. සබ්බේ පුතක් ගැන උන්මත්තකා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් 3600 කතාව. මේ දැන් මාධ්‍යකරුවෝ විදිහට ඉන්න අපිට විශේෂයෙන්ම ගවේෂණාත්මක මම මෙතෙන්ට ඇවිල්ලා තව මාධ්‍ය ආයතන වල නම් කියන හොඳ නැහැ. නමුත් මම කටයුතු කරපු මාධ්‍ය ආයතන වලින් මුලින්ම හිටපු මාධ්‍ය ආයතන තුල හිටියේ මම ප්‍රවෘත්ති අංශය තුල. සිදුවුණු සිද්ධියක් නිවැරදිව වේගවත්ව ඉදිරිපත් කරනවට වඩා මම ලැබියාවක් දැක්වේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවට. ඒ නිසා මගේ බොහොම හොඳ ලින්ක් එකක් තිබ්බා එදත් අර්ලියගහ මන්දිරේ නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලය නැත්නම් ජනාධිපති මන්දිරේ සිද්ධ වෙන අපි කියමුකෝ කැබිනට් සාකච්ඡාවක් නෙවෙයි හිටපු ජනාධිපතිවරිය සමග අතිශයම සමීපයන් සිදු කරන සාකච්ඡාවක් පවා විනාඩි 10ක් 15ක් ඇතුළත ගන්න පුළුවන් ලින්ක් එකක් තිබුණා. ඒ වගේ තමයි මම දේශපාලනට ආවත් මගේ දේශපාලනට ආවත් මම
සාමාන්‍ය සියලු තැන්වල මගේ ස්ථානගත වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. ඒ දෙන තොරතුරු නිවැරදි බය වෙන්න කවුද? මට ඕන ඔබටත් ඔබ ගාවටත් එහෙම වටෙක් දාලා තොරතුරු ගන්න පුළුවන්. ඒක නෑ ප්‍රශ්නයක් නෑ. දැන් තාමත් අරලිගහ මන්දිරයට ඔබතුමාගේ ලින්ක් එක ඒ විදිහටම තියෙනවද? සියලු මන්දිර වලට තියෙනවා. සියලු මන්දිර වලට තියෙනවා. හොඳයි. ඒ අතරේ තව ප්‍රශ්නයක් අහන්න ඕන. ඔව් මොකද්ද? මේ හැමදේම අහන්නත් එපා හැමදේම කියන්නත් බෑ. පිරිපුන් නුවණැති බස් එක් ගසක් උඩට වී සිටියා බොහෝ වෙලා වාඩි වෙලා බොහෝ දේට කන් දුන්නා. එනමුත් නෑ කතා කළේ කියන දේට හිත්ලන්න අපිත් ඉඳිමු නුවණැතියේ බස්සාමෙන් අප දෙන්න. අපි දන්නයි කියන්නේ හැමදේම දැනගත්තා හැමදේම කතා කරන්න හොඳ නෑ. අනිවාර්යයෙන්. හැබැයි මේක අහන්න ඕන ප්‍රශ්නයක්. රුපියල් 1.83කින් එක ඡන්දයක්ට වියදම් කරමින් ඔබතුමා ලබා ගන්නවා ඡන්ද 98815ක්. හැබැයි අපි දකිනවා ඔබතුමා විද්‍යුත් මාධ්‍යයේ දැන්වීම් පළ කරනවා. මේ විද්‍යුත් මාධ්‍යයේ දැන්වීම් වලටත් එක්කද ඔබතුමන් මේ වියදම දරන්නේ එක ඡන්දයකට? විද්‍යුත් මාධ්‍ය කියන්නේ ඇත්තටම පුවත්පත් දැන්වීම් නම් එකම පුවත්පතක හැරෙන්න වෙන මම පුවත්පත් දැන්වීම් දැම්මේ නැහැ. ඒ පුවත්පත් දැන්වීමත් මම දාපු එක නෙමෙයි. මගේ ඒ ආර්ට් වර්ක් එක ඉල්ලගෙන ඔබේ හිතවතුනා එහෙම ඒ ඇරෙන්න ඇත්තට මට එහෙම පුවත්පත් රූපවාහිනී නාලිකාවල දැන්වීම මට දාන්න සල්ලි තිබෙත් නැහැ මට දාන්න පුළුවන් කමක් තිබෙත් නැහැ. හැබැයි මට ඔය මං එදත් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා වෛද්‍ය විද්‍යාලේ මිත්‍රයන් මට මතකයි. ඒ ආකාරයට එහෙම නැත්තම් මුද්දර ටිකක් මම ඔබට කියන්න. එදා ගිය මේ වැඩසටහනෙන් පස්සේ ඒ වැඩසටහන බලපු මගේ රාහුල විද්‍යාලයේ දැන් විශ්‍රාම ගියපු කෘෂිකර්ම ටීචර් වික්‍රමාරච්චි කියලා. එතුමිය ඊට පහුවෙන්දම අපේ ගෙදරට ආවා. ඇවිල්ලා මට ලොකු සල්ලි නෑ පුතේ මගේ පෙන්ෂන් එකෙන් මේ රුපියල් 8000 තියාගන්න කියලා දුන්නා. ඒ වැඩසටහන දැකලා මොකද මම ඔබට කියන්න ඕනේ එක දවසක් මට වාහනේට තෙල් ගහ ගන්න රුපියල් 1500ක් තිබෙන්නේ නැහැ. කිව්වා. ඒක ගිය පතාවි කිව්වා. මම තාත්තගෙන් ඉල්ලගෙන තෙල් ගැහුවා. ඉතින් ඒක ඊළඟ මම ඔබට කිව්වා අපේ ගෙදරට අර ලියුම් කවර 25. දැන් එහෙම මැතිවරණ ව්‍යාපාරයක් කරේ. මොකද මම කැමති නැහැ සර්පය ඔඩොක්කුවට දාගන්න. මම ඉතා පැහැදිලි ඔබට කියනවා ඔය ලැබිච්ච 98815ම ඡන්ද පිරිසිදු ඡන්ද. ඔතන එක අරක්කු ඡන්දයක් නැහැ. ඔතන එක සිගරට් ඡන්දයක් නැහැ. ඔතන එක මැතිවරණ අල්ලසක ඡන්දයක් නැහැ. ඔය සියල්ලම මට මනාපයක් දෙන ගමන් තව කෙනෙකුට මනාපයක් දෙන්න ඇති. හැබැයි මම එකක් දන්නවා. මට ලැබිච්ච 98815 මනාප අතරින් මගේ මනාපය අතාරින්න එපා. ඒ 98815 මගේ ඡන්ද තියෙනවානේ. මගේ ඡන්දෙත් තියෙනවා. ඒතර මගේ ඡන්දේ අතහැරියම 98814ක් වූ ඡන්ද වලින් ඕනනම් අපේ ගෙදර ඡන්ද ටිකත් අතහැරීමකෝ. කීයක් ඒ ඡන්ද එතන දැන් අම්මාගේ ඡන්ද. තාත්තා නෑ නෑ ඕම් නම් කියන්නේ හැගෙන වෙලාවක් යනවා. හයක් විතර ඒ ඡන්ද හයත් අතහැරීමකෝ. හයක් විතර ඒ ඡන්ද ටිකත් අතහැරපුවාම ඉතුරු ඡන්ද මාතර දිස්ත්‍රික්කයේ අහිංසක මිනිස්සු. බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. විවිධ ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන මිනිස්සු. තමුන් පුංචිලික බලාපොරොත්තු නෙමෙයි. හැම කෙනාම මට ඡන්ද දුන්නේ රසායනගෙන නෙමෙයිනේ. ප්‍රොමෝෂන් ගන්න නෙමෙයිනේ. දේශපාලන පරිගැනීම් වලට විසුමක් ගන්න නෙමෙයිනේ. එහෙම නැත්නම් මේ ගියක්කට ආධාරයක් ගන්න නෙමෙයි. එහෙම දුන්න කොටසක් ඇති. සමුද්‍ය ආධාරය හදාගන්න, නිවාසය ගොඩනගා ගන්න, ඉඩම් කෑල්ලක් ගන්න, රසිකාවක් හොයාගන්න. සම්ප්‍රදායිකව දේශපාලකයාගෙන් බලාපොරොත්තු වෙන දේ. එහෙම දුන්නු ඡන්ද ටිකක් ඇති. අනික පිරිසුදු ඡන්ද බවයි විදික පතිරන අර ඡන්ද අර මනුස්සයන්ගේ බලාපොරොත්තු අපිරිසිදුයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඔව්. නෑ පැහැදිලි. මේ තර්කේ පැහැදිලි. ඒ සියලු දෙනාම බලාපොරොත්තුනේ යම්කිසි මට්ටමක මාතර දිස්ත්‍රික්කයේ ඌමනා වෙනුවෙන් පෙනී ඉන්න නායකයෙක් උමනයි කියලා. ඒ කියන්නේ බෝඩින් කාර්යයක් නෙමෙයි මිනිස්සුන්ට ඕනේ. දැන් අපේ රටට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ රටට ජාතික නායකයෝ මම කියන්නේ රටට ජාතික නායකයෝ ඕනේ නැහැ. රටට ඕන විශ්වීය නායකයෝ. ග්ලෝබල් ලීඩර්ස්ලා දැන් ඕන නැෂනල් ලීඩර්ස්ලා නෙමෙයි. ඒ කියන්නේ විශ්වීය දෘෂ්ටියක් සහිත දේශීය නායකයෝ අවශ්‍යයි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ බිහි වෙන ගොඩක් නායකයෝ නිකන් රට බෝඩින් කාරයෝ විදිහට තමයි සලකන්නේ රටට වැඩ කරද්දී. හැබැයි තමුන්ට කරගනිද්දී රට මගේ මට යයිති. එතකොට තමුන්ට බෙදා ගන්නකොට මගේ මට යයිති කියන තැන හැබැයි රටට වැඩ කරනකොට බෝඩින් කාරයෝ විදිහට. දැන් ඔබත් සමග 8 වෙනි පාර්ලිමේන්තුවට පත්ව සිටින මේ අලුත් ඔබේ සගයින් විශේෂයෙන්ම බුද්ධිමත්යයි අප සලකන ජනතාව එහෙමත් නැත්නම් ඡන්දදායකයා වන අපේ ප්‍රේක්ෂක හිතවතුන් තෝරායවා තිබෙන සියලුම මහජන නියෝජිතයින් ඔබ ඔය කියන පුලුල් විශ්වීය දැනුමින් යුක්ත පුද්ගලයින් නෑ ඔබ සිතනවාද? ඒක ප්‍රශ්නයක්. මොකද
මිනිස්යාගේ සිතුවිලි උඩනේ සියල්ල තීරණය වෙන්නේ. දැන් අපි මහා දැන් 1940 දශකයේ 50 දශකයේ 60 දශකයේ රත්තරන් මොළ කියලා කිව්වේ එන්.එම්. කොල්වින් පිලිප් ගුණවර්ධන වගේ විප්ලවීය ජීව ගුණයෙන් සන්නද්ධ වී සිටියායයි සිතපු වාමාංශික නැඹුරුවක් සහිත නායකයෝ. ඒතකොට මේ නායකයෝ හදපු ගෝලියෝ පෙළක් හිටියනේ. ඒ ගෝලියෝ පෙළටත් අර වගේම සාපේක්ෂ ගෞරවයක් තිබ්බනේ. දැන් වාසුදේව නානායක්කාර මැතිතුමා පිළිබඳ ඔව් අදටත් ගෞරවයක් තියෙනවා. හැබැයි එතුමටත් පාර්ලිමේන්තුවේදී වචන පටලැවුණානේ. එතුමගේ නොකිය යුතු දේවල් කියවුණානේ. පහුගිය දවස් 160 ඒක අපි දැක්කම ආදී. එතකොට මිනිස්සුන්ගේ ආවේගයන් සිතුවිලිත් එක්ක දැන් ඔබ මම විශ්වාස කරන කෙනෙක් තමයි මම මගේ ජීවිතේ අවසාන කාලේ මම මහාන වෙන්න කැමති කෙනෙක්. මේ සියල්ල අතහැරලා. ඉතින් දැන් ඒක මගේ අදහස. දැන් ඔබ අද මෙහෙම ඉන්න පුළුවන්. හෙට දවසේ ඔබේ සිතුවිලි විසින් ඔබ මිනිමරුවෙක් කරන්න පුළුවන්, ඔබ සාන්තුවරියක් කරන්න පුළුවන්. ඒක සිතුවිලි. ඉතින් ඒ නිසා දැන් අපි විශ්වාස කරනවා මේ 225ක් නියෝජිතයෝ අතරින් කොටසක් ඉන්නවා ඉලෙක්ටඩ්, කොටසක් ඉන්නවා සිලෙක්ටඩ් නේ. ඒ කියන්නේ කොටසක් තේරීපත් වූ අය, කොටසක් පත් කරපු අය. ජාතික ලයිස්තු වල. ඒතකොට ජාතික ලයිස්තු වලින් පත් කරපු අය ගැන පක්ෂයට වගකීමක් තියෙනවා. පක්ෂ නායකයාට, පක්ෂ ලේකම්වරයාට වගකීමක් තියෙනවා. ජනතාව පත් කරපු අයට ජනතාවගේ වගකීමක් තියෙනවා. හැබැයි නාම යෝජනා දුන්නේ පක්ෂය. ඒ වගේම ජාතික ලයිස්තුවට දාපු අයත් ජනතාව ගාපු කතිර නිසානේ ජාතික ලයිස්තුවට ওই മന്ത്രി දුර බෙදුනේ. එහෙම බලනකොට මම විශ්වාස කරනවා මේ අයගේ භූමිකාව පිළිබඳව ඒ අයටත් වගකීමක් තියෙනවා, පක්ෂ වලටත් වගකීමක් තියෙනවා, ජනතාවටත් වගකීමක් තියෙනවා. නායකින්ටත් වගකීමක් තියෙනවා. ඔව්. පක්ෂ වලට කියලා කිව්වෙම පක්ෂයේ ඉන්න නායකයාගේ සිට සමාජිකයා දක්වා සිල් දෙනාට හැබැයි සමාජික නොවන පිරිසක උච්ඡන්ද දෙනවනේ අපිට. ඒකයි මම එහෙම කිව්වේ. ඒ කියන්නේ පුජ්‍යලයට වගකීමක් තියෙනවා, පක්ෂයට වගකීමක් තියෙනවා, ජනතාවට වගකීමක් තියෙනවා. දැන් මම කියන්නේ අදින් අරගෙන පාර්ලිමේන්තුවේ අද ලොකු දේවල් ටිකක් වෙන බව ඇත්ත. නමුත් අද පාර්ලිමේන්තු ක්‍රියාදාමය ලොකුවටම පටන් ගන්න දවසක් නෙවෙයි. හැබැයි ඊළඟ පාර්ලිමේන්තු සිටින් දේ එක නැත්නම් අපි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන දිනේ සිට මම මේ රටේ ජනතාවටත් ආරාධනා කරනවා. ඒ වගේම මම හිතනවා මේ වහාම පාර්ලිමේන්තු විවාද සජීවීව විකාශය වීම ආරම්භ වෙන්න ඕනේ. ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට බලන්න පුළුවන් මේ සියලු දෙනාගේ හැසිරීම, භාවිතාව, භූමිකාව. මොකද මම ඒක කියන්නේ මම අවුරුදු 5ක හිටියා මේ පාර්ලිමේන්තුවේ මම කිසිම දවසක ප්‍රතිපක්ෂයක മന്ത്രിවරයෙකුට බාධා කළා නැහැ. මම වකීමක් ඇතුව කියනවා. ඕනම හැන්සාට එකක් කරන් පෙන්නන්න එහෙම බාධා කරපු තැන කළා නැහැ කවදාවත්. හොඳයි. එහෙමනම් උනන්දුවෙන් සිටින්න, විමසිල්ලෙන් සිටින්න බුද්ධික පතිරණ මහත්මයා පමණක් නොවේ ඔබ පත් කර යවූ පාර්ලිමේන්තුවට පත් කර යවූ මහජන නියෝජිතයින් 225 දෙනා ගැන උනන්දුවෙන් සිටින්න. ඒ පිළිබඳව ඔබට මතක් කරමින් අපි ගන්නේ අද දවසේ ප්‍රථම විරාමයයි.